नील आकाशे मालिक सर කොහොමද අඳුරගත්තේ? හිතර අඳුරන තැන් මතකේ තියෙනකොට ඒ හඬත් හදවතට ගොඩාක් සමීප වෙනවනේ. ඔයා හරි ක්ලෙවර් නේ. ආ මම දැනන් හිටියේ නෑ නේ ගැන. සර් ඒ කතා කරේ. හදිසියෙද? නෑ එහෙම දෙයක් නෑ. මේ හෙට මීටින් එක තියෙනවනේ. ඒකට යන්න ඔයා ලස්සන ඇඳුමක් හදන් එන්න. නෑ ටිකක් මොකක් හරි ලස්සන සාරියක් හදන් එන්නකෝ. ඔයාට මොබයිල් ෆෝන් එකක් නෑනේ නේද? ඉන්නකෝ. මම එකක් අරන් දෙන්නම්. අනේ පාස. ඒක ඉතින් මගේ වැඩක් නේ. සර් ගෙදර දින්නේ? නෑ ඡාය. මම මේ හදිසියට මේ ෆයිල්ස් වගේ අමතක වෙලා ගිහින් ඔෆිස් එකට. ඒ ටික ගන්න ආපු ගමන්. මම තියන්න එන්න. ඕකේ? ඕකේ බයි. ඕකේ සර්. කාටද උඹ බාහිය පාර දෙන්නේ? අපේ එක මොකක්? මාලක සර්. ඒක තමයි උඹගේ මුණි තියෙන තෙල් ගතිය නැතිලා පිං ගතිය ඇවිත් තියෙන්නේ. මේ මොනවද මෑන් කියන්නේ? හෙට උදේට මීටින් එකට යන්න ලස්සන ඇඳුමක් අඳන් එන්න කිව්වා. මේ පුතෝ ඔය හෙන හුරා කැරගෙන විදිය නම් එච්චර හොඳ නෑ. ටිකක් පරිස්සම් වෙන්න. උඹ කියන්නේ මට රොං ටොක් දාන්න කියලාද? උඹට මොනවද හිතෙන්නේ? මට තාම හිතාගන්න බැරුව බං ඉන්නේ. සමහර විට මිනිහා මාව යාගේ වයිෆ් හැටියට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න යනවත් දන්නේ නැහැ. මට හිතෙනවා ඒ රාත්‍රියේ සාර්ථකයි. සමහර විට උඹගේ උග්‍ර හිර වෙලා තියෙන ලව එළියට පනින්න තමයි මමත් හිටියේ. පිස්සු නැත්නම් ෂෝ. එන්න මේ වරේ යන්න කාමරයස් කරලා දාන්න තියෙනවා. ඇයි මම? මට බෑ. මම යනවා ගෙදර. උඹට උන් අස් කරගන්න. වරෙන් යන්න. හැම දෙයකටම මහා පණියා. මම මේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. වරෙන් යන්න. කරදර නෑ. ලොකු තැන කොහෙන් වැටලාද දන්නේ නැහැ නේ. හරි බං හරි නෝමල් එක කියන්න මරේ මරේ. නෝමල් එක කියන්නේ කොහොමද බං? ලොකු අප්පච්චි දැක්කාම මුළු සර්වාංගෙම ගඩ ගාලා වෙවුලනවනේ. එතකොට ඉතපන් ජැක්සන් දැක්කයි කියලා. ඔබ මාර කතාවන්නේ කියන්නේ. ඔබ කියන්නේ ජැක්සන් දැක්කාම ලොකු අප්පච්චි කියලා හිතන්නයි කියලාද? මාරුවට තියෙයි. අර බල්ලා ගෙදරින් ඉවට එළියට එනාගේ ලොකු අප්පච්චි අපිව දැක්කාම කොහෙන් හරි එළියට එනවනේ බං. හිටපන්. හිටපන් මම ලොකු අප්පච්චිට කියන්නම් උඹ බල්ලා කිව්වද? ලොම හිටපන්. අනේ මේ පිස්සු ලංගෙලින් දෙපා. මේ දාලා තියෙන උලුක්කුව වල හැටියට මේ උලුක්කුව වැටුනොත් ඉඳලා අමාරයි. හිටපන් උට මං කියන්නම් ගා. අනේ මේ පිස්සු ලංගෙලින් දෙපා බා. උඹලා දෙන්නට අදත් මොකෙක් හරි එකෙක් යන්නද බොලාව? නෑ ලොකු අප්පච්චි. මේ එහෙම මුකුත් උන්නේ නෑ. එහෙනම් කොහොම ඒවද තියෙන්නේ? මෙහාට වරෙන් බලන්න. ඒකයි. උදෙන්ම කෑමක්ද මලේ? තෝමා බයිබල් දෙන්න බා. අර මොනවද දැක්කම මොනවද අමතක නොවෙන්නේ? අපි නොදැක්කව ගියාම මරේ බා. ඔය උඹලා යන්නේ? මෙහාට වරෙල්ලා. මෙහාට වරෙල්ලා. මොකද? මුකුත් නෑ ලොකු අප්පච්චි. මොකුත් නෑ. මොකුත් නෑ එහෙමද? එහෙනම් මට කියාපල්ලා කවුද ග්‍රාම සේවක රාලහාමිගේ වත්තේ තැඹිලි කැඩුවේ? උන්නගේ කකුල් දෙකට ගහ උඩ ඉඳලා තැඹිලි අතාරේවේ කවුද? කියාපල්ලා මට. බලව. අපෝ අපිට මේ ලොකු අප්පච්චි අපි මේ පැත්තේ ගියවත් නෑ. මේ තව වැරදි කළා බොරුත් කියන්නේ නැද්ද මෙතන? බොරු නෙමෙයි ලොකු අප්පච්චි ඇත්තමයි සත්තයි. සත්තයි. ලොකු අම්මේ මේ අම්මා කිව්වා මේ අර පණිවිඩේ ලොකු අම්මට කියන්නයි කියලා. අනේ ලොකු අම්මේ අපි එහෙම බොරුවක් කිව්වේ නෑ. ඇත්ත කිව්වොත් අපි කුටි කනවනේ. මොකක් හරි හොඳ
වැරද්දක් කරන්නේ නැති. එහෙම උලුක්කක් උනේ නෑ. මහප්පගේ වැරදිත් අපේ පිටින් යවන්නේ. දෙන්නේ කොහොමද අඩව්වක් නැද්ද වගේ? අනේ නෑ ලොකු අම්මේ. අපි ඔය ප්‍රවීන්ට පණිවිඩයක් කියන්නේ. මට මුන් දෙන්න දැක්කහම හැම ගලවන්නමයි හිතෙන්නේ කරන්න හොබිනා වැඩවල වලට. මුන් දෙන්න අර ග්‍රාම සේවකරාලහමිගේ වත්තට පැනලා තැඹිලි බාලා බීලා. උන්නට අහුනම කිව්වලු මං අරන් එන්න කිව්වයි කියලා. මම පරයල්ලකෝ මට තව වැරදි දෙක තුනක් අහු වෙනකම් පිටේ ඉඳලා හැම ගහන්න මට. පේනවද ගුඩුව වගේ බලාගෙන ඉන්න හැටි. අන්න අයියා ඉන්න කාමරේ යන්න. මං තේ දෙකක් හදන් එන්නම්. දැන් කොහොමද උගුරකටත් වේලිලා නැතේ? කොහොම ඵලයල්ලකෝ. මං තව වැරදි දෙක තුනක් අල්ල ගන්නකම්. අම්මපල්ල මේ වගේ වුණොත් හැදුවනේ අනුන්ට කරදර කරන්න වද දෙන්න. මේ ඔය වයසට ඔහොම තමයි. ඔයා මේ පොඩි දෙයකට ඇඟට කඩා පනිනවනේ. පොඩි දේ? හොඳ පොඩි දේ. ග්‍රාම සේවකරාලහන්ගේ උළුව බේරලා තියෙන්නේ 99. එක ගහ උඩලු අනික පල්ලෙහා බිම හැංගිලා. ගහ උඩ ඉන්න එක බිමට බහිනකොට ඌ අල්ලන්න ගිය රාලහාමිගේ සරම කඩලා දාලා පල්ලෙහා හිටපු එක පැනලා දුවලා. රාලහාමි සරම ඇඳ ගන්න ටික වෙලාවට අරුත් පල්ලෙහාට බහලා දුවලා යන්න. කොල්ලොත් එක්ක ඔට්ටු අල්ලන්න රාලහාමිට පුළුවන්ද? හැබැයි හොඳ වැඩේ. හරිම ලෝභයනේ. හරිෂෝ. උතු දෙන්නටම හරියන ලොකු අම්මා. මට අහුවෙල්ලකෝ. මන් දෙන්නම් උන්දට හොඳ පාඩම. नील आकाशे नील आकाशे ඡායා මගේ ජීවිතේ පළමු වතාවට තමයි මට ඔය වගේ ලොකු ජොබ් එකක් ලැබුණේ. මං හිතන්නේ මට ඒක ලැබුණේ ඔයාගේ වාසනාවට කියලා. ඇත්තටම ඔයා කම්ප්ලීට් කරලා දීපු ડોකියුමන්ට්ස් ගැන ඒගොල්ලෝ බොහොම පැහැදිලා ඉන්නේ. මට ලැජ්ජා හිතුණා මේ මිස්ටර් වීරකෝන් මයෙන් ඇහුවා මේ මාළක කවුද ඉඳලාද ඔයා පිළිවෙලට වැඩ කරන්න පටන් ගත්තේ කියලා. මං ඒ තරම් දෙයක් කරේ නෑ සර්. සර් කියලා දීපු ටික මං තව ටිකක් ලස්සන කළා. එච්චරයි. ඒක හින්දානේ අපිට මේ ලොකු ජොබ් එක ලැබුණේ. ඡායා මම එක දෙයක් ඔයාලට පොරොන්දු වෙනවා. මේ ජොබ් එකෙන් 105ක් මම ඔයාලට දෙනවා. අනේ පාස මට මගේ මහන්සිය ගෙවුවම ඇති. ඒක තමයි ළමයි මං කිව්වේ ඔයාලට පර්සන්ටේජ් එක දෙනවා කියලා. Thank you sir. Hello. විරාජ් ඔබ මගේ කෙල්ලව මරා දාලා හැංගිලා ඉන්න හදන්න එපා මිනියෝ. මගේ කෙල්ලව මරාගත්තී අමුමුයි. විරාජ් මට මං ජීවත් වෙන්න තියන්නේ නැහැ මිනියෝ. ඔව්. ඒක මත තියාගන්න මිනියෝ. මේ අංකල් නිකන් බොරුවට උඩු පුරන්න එපා. තම්සගේ දුව වෑන් එකට හැප්පුණු වෙලාවේ හොස්පිටල් එකට ගෙනිච්ච එකට තියෙන නම්බුවද මේ? ඈ? බේරගත්තේ? නම්බුව? ඔබ එකද මිනියෝ බයි කෙල්ලව අමුමුයි මරාගත්තේ? අර කුසේ හිටපු දරුවා ඉන කාගවත් නෙමෙයි විරාජ්. උඹේ. ඔව්. උඹේ. මේකයි කාමිනියෝ මරාගත්තේ. මේ අංකල් නිකන් නොදන්න දේවල් කතා නොකර ඉන්නවලු.
කාමිනීගේ බඩේ ඉන්න දරුවා මගේ කියලා කියන්නේ කොහොමද? කාමිනී වැඳලා හිටියේ කුසල්. කොහෙවත් යන උන්ගේ දරුවෝ මගේ නමට දාන්න හදන්නේ. අනිත් එක අංකල්ට සාක්ෂි තියනවද මං කාමිනී මැරුවා කියලා ඔප්පු කරන්න? නිකන් බයිලා කියන්නේ තු ඉන්නවා අංකල්. මගේ කාලේ නාස්ති කරන්නත් එපා. හොඳයි පුතෝ. මං හොයාගන්නම්කෝ මේ කවුද කලේ කියලා. එතකන් හොඳට බුදිය ගනින්. ඔව්. මොකද ඔබ හීනෙන් බය වෙන්න පුළුවන්. අංකල් ඔයිට වැඩි කයිවාරු කාර්යෝ මං අතින් ගහලා දාලා තියෙනවා. අංකල් හිතාගෙන ඉන්නවා නම් මට පාඩමක් උගන්වන්න මං නිදා ගන්නකම් ඉන්නේ. හැබැයි මම පැය 24 මැහැරලා ඉන්නේ.